අපේ අතින් තමයි වැරදි වෙන්නේ. ඒ කියන්නේ අපේ අතින් හැමදාම හැම පැත්තෙම කොහොම හරි පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. අපිට වැරදි අවම කරගන්න පුළුවන් විදිහක් කොහොමද කියලා කිව්වොත් හැමෝම පොඩ්ඩක් මරණය ගැන හිතන්නකෝ. අපි කවුරුත් මැරෙනවා නේ? ඔයා මැරෙනවා, මම මැරෙනවා, අපි කවුරුත් කවදා හරි මැරෙනවා. ඔය ටික චුට්ටක් හිතාගත්තා නම් අපි වැරදි කරන්න තියෙන අවස්ථාව පුළුවන් තරම් අවම කරගන්න පුළුවන්. අපි හිතමුකෝ දරුවෙක් අම්මා තාත්තට විපත් වෙනවා නම් අම්මා තාත්තට ඒ දරුවා හිතුවොත් අනේ මං අද මේ වැඩේ කරලා මේ බොරුව කියලා මම මේ රවට්ටලා මේ ලෝහිකම කරලා හෙට මගේ අම්මයි තාත්තයි මැරුණොත් මං කොහොමද මේ මලමිණිය දිහා බලන්නේ කියලා හිතුවොත් තප්පරයක් ඇස් දෙක වගේ හිතුවොත් ඒ ළඟට වැරද්දක් කරන්න සිදුවෙනවා. ඒකම ඕනම කෙනෙක් හිතන්න ඕනේ මම කරනවා කියලා කියනකෝ බලන්න. එතකොට මම හිතන්නේ මම මැරෙනව නේද? එහෙම කියලා. එතකොට මම මැරෙනකොට මම කාට හරි වැරද්දක් කරලා, ද්‍රෝහිකමක් කරලා, බොරුවක් කියලා, රවට්ටලා කරලා මම ඒ මැරෙන මොහොතේ මට ඒ දේවල් ටික මගේ ඇස් ඉස්සරහට එනවා කියන්නේ මං පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඇස් දෙක පියාගෙන හිතලා බලන්නකෝ මම මැරෙන වෙලාවේ මොහොතේ මං කරපු වැරදි ටික මගේ ඇස් ඉස්සරහට එනවා කියන්නේ මට සැනසෙල්ලෙන් මැරෙන්න පුළුවන්. తాවකාලික සතුටක් නිසා తాවකාලික සතුටක් හොයාගෙන කෙනෙක්ව රවට්ටලා හිතරිද්දලා ඒ සතුට ලබාගෙන ඔයා තෘප්තිමත් ජීවත් වෙන්න පුළුවන්. తాවකාලික දෙයක් හම්බෙන දෙයක්. ඒක හින්දා සදාකාලික කෙනෙක්ව දුකටපත් කරලා ඔයාට සැනසෙල්ලෙන් මේක ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික දෙක පියාගෙන විනාඩි 5ක් හිතන්නකෝ. එතකොට ඔයාට ඇත්තටම ඔයාගේ වැරදි ටික හදාගන්න අවස්ථාවක් හම්බෙනවා. මොකද ඕනම කෙනෙක්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු වැරදි කරනම ඒකට සමාව දෙන්න හිත හයියනවා. එහෙම සාමාන්‍යයෙන් මම හිතන්නේ සමාව දෙන්නා නමුත් වැරද්දම කරන්නේ නැහැ. ඒ සමාව දෙන්න. ඒ සමාව ගන්න ඔයා පින් කරලා තියෙනවා. ඉතින් මං කියන්නේ හැදුවේ මේ ලක්ෂණ පරිසරයෙන් මම මේ අවුරුදු 4ක් එක දිගටම එන එකම තැන මේ අවුරුදු 4ම මම ඔයගොල්ලන්ට මේ තැන ඉඳන් මොනවා හරි හොඳ මොටිවේෂන් එකක් තමයි දෙන්නේ. මේ පාර මට දාන්න ඉන්නේ ඒ වගේ එකක් තමයි. ඉතින් මේ ලක්ෂණ පරිසරයේ අද මම මේ ඉන්නවා. මේ ඊළඟ විනාඩි 5 මේ වීඩියෝ ඉවරනම මම මැරෙන්න ගන්නවා. බලන්න ඉන්න ඔයාලා හෙට ඉන්නේද නැද්ද ගන්න. ඉතින් කවුරුත් තව කෙනෙක්ගේ දෙයක් නැතුව අපේ සතුට තව කෙනෙක්ගේ කකුලෙන් අදින්න නැතුව ද්‍රෝහිකම් කරන්න. අපේ සතුට අපි හැමදාම විඳින්න පුළුවන් නම් අපි කවුරුත් එකතු වෙලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් අපිට ලබා දෙන්න පුළුවන් නම් අපි ඔන්න මනුස්ස ජීවිතේ මනුස්ස ආත්මය ලබා ගන්න පින් කරපු ආත්මයක් විදිහට සල්කන්න පුළුවන්. විනාඩි 5ක් ඇස් දෙක වහගෙන හිතලා බලන්න.